හරි ළමයි අපි අද පටන් ගමු. එතකොට ළමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ අද ව්‍යාපාර සංවිධානය. මම ඔයගොල්ලොත් එක්ක කලින් කතා කරා සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා. කොටස අපි ඔයගොල්ලොත් එක්ක කතා කරා. එතකොට ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද කියන නිර්වචනය මම ඔයගොල්ලොත් එක්ක කිව්වේ. එතකොට ළමයි අපි සංවිධානයක් කියන නිර්වචනය අපි හදාගත්තා. හරිද? එතකොට ව්‍යාපාරයක් කියන නිර්වචනේ අපි කලින් ව්‍යාපාර පසුබිම් කියන පාඩමේ අපි ඒක නිර්වචනය කරගත්තා. එතකොට ව්‍යාපාර සංවිධාන කියන එකේ නිර්වචනය අපි හදාගන්නේ කොහොමද? එතකොට ළමයි ව්‍යාපාර කියන නිර්වචනේ සංවිධානය කියන එකේ නිර්වචනේ දෙක ඒකාබද්ධ කරලා තමයි ළමයි ව්‍යාපාර සංවිධානයේ නිර්වචන අපිට හදාගන්න පුළුවන්. එතකොට ව්‍යාපාර සංවිධානය කියන්නේ මොකක්ද? ව්‍යාපාර සංවිධානයක් කියන්නේ අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා. ඒ කැලේ ඇත්තේ ව්‍යාපාර නිර්වචනයෙන් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් ඒකරාශී වීම තමයි ව්‍යාපාර සංවිධානයක් කියන්නේ. ඒක ඔයගොල්ලෝ තේරෙනවනේ. ව්‍යාපාරයක් කියන නිර්වචනයෙන් අපිට මෙතනින් කැලලක් ගන්නත් පුළුවන්. එතකොට අර පුද්ගලෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් එකතු වෙලා ඒකරාශී වීම ඒක සංවිධානයකට අයත් මේ නිර්වචනයේ කොටසක්. ඒතකොට මේ දෙක එකපත් වෙලා තමයි ව්‍යාපාර සංවිධානය කියන පුළුල් නිර්වචනය නිර්මාණය කරන්න පුළුවන්. ඒතකොට සංවිධානය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් අපි කලින් වීඩියෝ එක බලන්න. ඒක සංවිධානය කියන්නේ මොකක්ද කියලා උන්ට දැනගන්න පුළුවන්. එතකොට ළමයි දැන් ඔයගොල්ලෝ තේරෙනවනේ ව්‍යාපාර සංවිධානය කියන්නේ මොකක්ද කියලා. අවශ්‍යතා වුමනා. මිනිසාගේ අවශ්‍යතා වුමනා ඉටු කර ගැනීමට සපයනවා භාණ්ඩ හා සේවා. අවශ්‍යතා වුමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා සපයන. ඒ සපයන පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් ඒකරාශී වීම තමයි ළමයි ව්‍යාපාර සංවිධානය කියන්නේ. එතකොට ළමයි අපිට ව්‍යාපාර සංවිධානයක ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන කැලලක් තමයි නිර්ණායක නැත්තම් පදනම් කියන කොටස. එතකොට ළමයි මේ පදනම් කියන්නේ මොකක්ද? පදනම් කියන්නේ ළමයි මේ පාඩමේ වැදගත් කොටසක් අනිවාර්යෙන් එක්සෑම් වලට අහන කොටසක්. එතකොට පදනම් අපිට අනිවාර්යෙන් තුනක් බලා ගන්න පුළුවන්. පදනම් අපිට අනිවාර්යෙන් තුනක් බලා ගන්න පුළුවන්. එතකොට පදනම් තුන තමයි ළමයි හිමිකාරීත්වය අනුව. අපේ ව්‍යාපාරයක් හිමිකාරීත්වය අනුව පදනම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ අරමුණ අනුව අපේ ව්‍යාපාරයක් වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ පරිමාණය අනුව. ඒතර අපි එකින් එක කතා කරමු. එතකොට හිමිකාරීත්වය අනුව ගත්තොත් ළමයි අපිට ඒක තව ආකාර දෙකකට බෙදන්න පුළුවන්. හිමිකාරීත්වය අනුව අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පොදු. නැත්තම් රජ්‍ය. නැත්තම් ඊට පස්සේ ඊළඟ එක තමයි පෞද්ගලික. එතකොට මේ මොකද්ද? පොදු පෞද්ගලික කියන්නේ. පොදු පෞද්ගලික කියන්නේ අපි හිතමුකෝ මෙහෙම. දැන් පාරේ බස් එකක් දුවනකොට අපේ රජයේ බසුත් තියෙනවා පෞද්ගලික බසුත් තියෙනවා. එතකොට තව උදාහරණයක් ගමු. පෞද්ගලික රෝහලුත් තියෙනවා රාජ්‍ය රෝහලුත් තියෙනවා. ඒ වගේ තමයි හිමිකාරීත්වය අනුව ඒ අයිතිය අනුව බෙදෙනවා. කියන්නේ රජයට අයත් බසුත් තියෙනවා පොදු. ඒතකොට පෞද්ගලිකයන්ට අයත් මේ බස් තියෙනවනේ ඒක පෞද්ගලික. ඒ වගේ බෙදන්න පුළුවන්. ඒතකොට ඒක තමයි හිමිකාරීත්වය අනුව අපි කතා කරන්නේ. මේක ඇත්තටම වැදගත් කැලලක්. ඊට පස්සේ ඒක තමයි අරමුණ අනුව. අරමුණ අනුව කියන කැලල ළමයි අපි ව්‍යාපාර පසුබිම පාඩමෙන් කතා කරන්නේ. එතකොට අරමුණ අනුව කියනකොට එන්නේ කොහොමද? අරමුණ අනුව කියන්නේ අපිට ව්‍යාපාරයක් අපි පවත්වාගෙන ළමයි ලාභ අරමුණු කරගෙන. ලාභ අරමුණු කරගෙන තමයි අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ. එතකොට ඒක ලාභ අරමුණු කරගන්නත් පුළුවන් ලාභ අරමුණු කර නොගන්නත් පුළුවන්. ඒතර ලාභ අරමුණු නොගන්න කියන්නේ ළමයි එන්නේ සමාජ සුබ සාධනෙ. ඒ උදෙසා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. එතකොට මෙතන අරමුණ අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන්. ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු කර නොගත්.
එතකොට සාමාන්‍ය ව්‍යාපාරයක් කරා යන්නේ ලාභය ඉපීම සඳහා. එතකොට ඒක ලාභ අරමුණු කරගන්න. එතකොට සමාජ සුභසාධනයේ සහ අපි ව්‍යාපාර වලක් කියලා කරා යනවා නම් ඒවා ලාභ අරමුණු කර නොගත් කියන එකට අයත් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි පරිමාණය අණු. එතකොට පරිමාණය අණු කියලා ගත්තොත් අපිට කුඩා හා මධ්‍යම කියලා අපිට බෙදන්නත් පුළුවන්. ඊට පස්සේ මහා පරිමාණ කියලා අපිට බෙදන්නත් පුළුවන්. මේ හැම එකක්ම කොටස් දෙකකට බෙදෙනවා. එතකොට හිමිකාරීත්වය අනුව බෙදුවා පොදු පෞද්ගලික, අරමුණ අනුව අපි බෙදුවා ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත්. ඊට පස්සේ පරිමාණ අනුව අපි බෙදුවා කුඩා හා මධ්‍යම, ඊළඟ මහා පරිමාණ. එතකොට මේ කුඩා හා මධ්‍යම කියන මොන ඔයගොල්ලෝගේ දේවල් ගාව තියෙන පොඩි සිල්වර කඩි. ඒක කුඩා. ඉනි සාමාන්‍ය පොඩි කඩයක්. ඒක කුඩා ව්‍යාපාර. එතකොට සාමාන්‍යයෙන් ඊට වඩා ටිකක් බඩු දින කඩයක් තමයි සාමාන්‍ය නෝමල් කඩයක් මධ්‍යම කියලා ගන්නට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සුපර් මාකට් වගේ ලොකු විශාල බඩු තියෙන එකක් තමයි අපිට ගන්න පුළුවන් සුපර් මාකට් කේ මහා පරිමාණ. කියන්නේ කේල්ස්, ආකේස්, ෆුඩ් සිටි වගේ ව්‍යාපාර අපිට ගන්න පුළුවන් මහා පරිමාණ කියන එකට. ඒතර කොහොමද තේරුණානේ? එතකොට දැන් මෙතන ව්‍යාපාර සංවිධානයක් කියන වචන අපිට මෙතන ගොඩ ගන්න පුළුවන්. ව්‍යාපාර සංවිධානයක් කියන්නේ අවශ්‍යතා සහ වුමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් ඒකරාශී වීම තමයි ව්‍යාපාර සංවිධානය කියන්නේ. එතකොට අපිට ව්‍යාපාර සංවිධානයක පදනම් තුනක් තියෙනවා. ඒ පදනම් තුන අනිවාර්යෙන් අපිට වැදගත්. අනිවාර්යෙන් එක්සෑම් වලට එනවා මේ පදනම් තුන. මේ තුන අනිවාර්යෙන් එනවා. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. එතකොට හිමිකාරීත්වය අනුව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හිමිකාරීත්වය අනුව කොටස් දෙකක් තමයි පොදු, පෞද්ගලික. ඊට පස්සේ අරමුණ අපිට කොටස් දෙකයි ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත්. ඊට පස්සේ පරිමාණය අනුව අපිට වර්ග දෙකක් කරන්න පුළුවන්. කුඩා හා මධ්‍යම, අනිත් එක මහා පරිමාණ. ඊටසේ ඕලට ඒක ඇල තේරුණානේ. එතකොට ළමයි අපිට මේකේ කතා කරන්න තියෙන පාඩමේ ව්‍යාපාර වර්ග. ව්‍යාපාර වර්ග අපිට මේකේ කතා කරන්න තියෙනවා. ඒතර ව්‍යාපාර වර්ග වලට 8ක් තියෙනවා කතා කරන්න. එතකොට මෙතන මම පළවෙනි මුලින්ම කතා කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල කියනකොටම ඔයගොල්ලෝ නිකන් එතන වචනයෙන්ම තේරෙනවානේ. ඒක පුද්ගල කියනකොට එක් පුද්ගලෙක්ට එක පුද්ගලයෙක්ට අයත් ව්‍යාපාර තමයි ළමයි ඒක පුද්ගල ව්‍යාපාර කියන්නේ. එක් පුද්ගලෙක්ට අයිති ව්‍යාපාරය තමයි ඒක පුද්ගල ව්‍යාපාරය කියන්නේ. එතකොට ඒක පුද්ගල ව්‍යාපාර වල ළමයි අපිට ලක්ෂණ ටිකක් තියෙනවා. අනිවාර්යයෙන් අපි දැනගන්නද ලක්ෂණ ටිකක් තියෙනවා. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරයක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ලාභයේ තනියම භුක්ති විඳින. එනේ මේ ව්‍යාපාරයේ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ ව්‍යාපාරයේ ලාභෙත් ඒ පුද්ගලයාගේ පමණයි. ඒතර ඒක පුද්ගල ව්‍යාපාරයේ ලක්ෂණයක් වෙනවා. ඒක ලාභයේ තනියම භුක්ති විඳීම ඒ ව්‍යාපාරයේ එක්කෙනා නම් ඉන්නේ එයාට විතරනේ. ඒක තමයි එතන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. එතකොට ලාභයේ තනියම භුක්ති විඳීම ඒක පුද්ගල ව්‍යාපාරයේ තියෙන ලක්ෂණය. ඊට පස්සේ තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියනකොට ළමයි මොකද්ද? අඛණ්ඩ පැවැත්මක් නොමැති කියන්නේ මෙහෙම. දැන් ඔයා හිතන්නකෝ මම වඩේ කඩයක් කරනවා. දැන් හදිස්සියේ මම මැරෙනවා. එතකොට ඒක වඩේ කඩේ කරා යන්න පුළුවන්. ඒ වඩේ කඩේ කරා යන්න බෑ. ඒක තමයි ළමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියන්නේ. ඒ කියන්නේ එක් පුද්ගලයන් කඩේනේ. දැන් මගේ කඩේ අයිතිකාරයා මම විතරයි. ඒතර මම නැති වුණොත් ඒ කඩේ පැවැත්මක් නැහැ. හදිසියෙ මට උමුතු වුණොත්, ඒ කියන්නේ හදිසියෙ මට පිස්සු හැදුනොත් ඒ කඩේ කරා යන්න බෑ. ඒතර අඛණ්ඩ පැවැත්මක් කියන්නේ ව්‍යාපාරය අයිතිකරුගේ මරණය හෝ උමුතු වීමක් හේතුවෙන් ව්‍යාපාරය නැවැත්වීම තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියලා අපිට නිර්වචනය කර හදා ගන්න පුළුවන්. ඒතකොට ඕන දෙන අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියන්නේ මොකද්ද? ලාභේ තනියම භුක්ති විඳීම මොකද්ද? ඒ දෙක තේරෙන ලක්ෂණ දෙක. ඊට පස්සේ ඊළඟ එක තමයි
නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම කියන්නේ මොකක්ද? නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම කියලා ළමයි. දැන් අපි නීතිමය පුද්ගල භාවයක් තිබීම කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. දැන් මේ ඉන්නේ මම. කියන්නේ මේ මම ඉන්නේ. නීති ඉස්සලා මම කියන්නේ එක පුද්ගලෙක්. ඒතර මේ තින්නේ ව්‍යාපාරය. මගේ ව්‍යාපාරය. එක තව පුද්ගලෙක්. එතකොට මගේ ව්‍යාපාරය සහ මම සහ මගේ ව්‍යාපාරයේ පුද්ගලයන් දෙන්නෙක් ලෙස පිළිගන්න එක තමයි නීතිමය පුද්ගලයාගේ ඇත කියලා කියන්නේ. ඒ කියන්නේ නීතිය ඉස්සරහා අයිතිකරුව සහ ව්‍යාපාරයේ පුද්ගලයන් දෙන්නෙක් ලෙස පිළිගැනීම තමයි නීතිමය පුද්ගලයා තියනවා කියලා කියන්නේ. එතකොට නීතිමය පුද්ගලයා නොමැති වීම කියන ළමයි නීතිය ඉස්සරහා ව්‍යාපාරය ගණන් ගන්නෑ. එතකොට නීති ඉස්සරහා ගණන් ගන්නේ අයිතිකරුව. එතකොට අපිට නඩුවක් දැම්මොත් අපිට දාන්න පුළුවන් නීති විරුද්ධ නොමැති ව්‍යාපාරයක ඒ ව්‍යාපාරය නමින් නෙමෙයි. කියනවා මගේ කඩේ නම වඩේ කඩේ නම් වඩේ කඩේ නමින් නෙමෙයි ව්‍යාපාරේ නඩුවක් දාන්න පුළුවන්. නඩුවක් දානවා නම් දාන්න මගේ නමට. ඉමේජ් සංජය කෙනෙක් කියලා තමයි නඩුව දාන්න පුළුවන්. ඒක නීති විරුද්ධලායක් තිබීමෙන් වෙන්නේ ඒ මගේ නමට ඒ කියන්නේ අයිතිකරුවන්ගේ නමට නෙමෙයි දාන්න පුළුවන්. කඩේ නමට දාන්න පුළුවන් නඩුව. ඒතකොට සෙලාන් බැංකුව, සම්පත් බැංකුව ඒ වගේ ඒවල නීති පුද්ගලයක් තියෙන නිසා ඒවට නඩු දාන්න පුළුවන්. නඩු දානවා නම් ඒවට නඩු දාන්න පුළුවන්. එතකොට වඩේ කඩයක් කියන එකට නීති පුද්ගලයන් නොමැති වීමෙන් ඒකේ අයිතිකරුවන්ට තමයි දාන්න පුළුවන් නඩු දානවා නම්. එතකොට නීති ඉස්සරහා අයිතිකරුව සහ ව්‍යාපාරයේ පුද්ගලයන් දෙන්නෙක් ලෙස පිළිගැනීම තමයි නීති පුද්ගලයක් තිබීම කියලා කියන්නේ. නොමැති වීම කියන්නේ නීති ඉස්සරහා ව්‍යාපාරයට තමයි අපිට ව්‍යාපාරයෙන් නැතුව අයිතිකරුවන්ට තමයි අපිට නඩුවක් දැම්මොත් නඩු දාන්න පුළුවන්. ඒක ස්වාමී ව්‍යාපාරික වැදගත්ම කරුණක්. නීති පුද්ගලයන් නැමැති වීම කියන්නේ නීති පුද්ගලයන් නැමැති වීම කියන්නේ නීති ඉස්සරහා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරය පිළිගන්නේ අයිතිකරුවන්ට තමයි නඩුවක් දාන්නේ. දැන් නඩුවක් කවුද දානවා නම් දාන්න පුළුවන්. මම කඩේ කෑම හොඳ නැහැ හිට කෑම මොකක්ද විශේෂ සහිතයි එහෙම කියලා දාන්න පුළුවන්. මගේ නමට මිසක් මගේ කඩේ නමට නෙමෙයි. ඒක තමයි කියන්නේ නීති පුද්ගලයන් නැමැති වීම කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි ළමයි ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවීම. ඒතකොට ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවීම කියන්නේ මොකක්ද? ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවීම කියන්නේ ළමයි අපේ ව්‍යාපාරේ නම දැන් වඩේ කඩේ මම කිව්වා මගේ ව්‍යාපාරේ නම වඩේ කඩේ. එතකොට වඩේ කඩේ කියන එක ළමයි ලියාපදිංචි කරන්න ඕනේ. මෙහෙම හිතමු. ඒතකොට ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ කියන ළමයි නිර්වචනය බලන්න. නිර්වචනය මෙහෙමයි කියන්නේ. අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම හැර අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් ව්‍යාපාරය කරන් යනවා නම් අනිවාර්යෙන් මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යනවා නම් ඒක අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕන. ඒක තමයි ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි කියන්නේ ඒක. ඒක අනිවාර්ය නොවේ කියන්නේ දැන් හිතමු මගේ කඩේ නම ඉමේජ් සංජීව කියලා තියෙනවා නම් ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හදිස්සිය මගේ වඩේ කඩේ කියලා මගේ නම තිබ්බොත් ඒතර මගේ නමක් ගහවෙන්නෙත් නැහැ. අනික මගේ සම්පූර්ණ නම ඉන්නේ මේ තියෙන්නේ. ඒක නිසා මේ ව්‍යාපාරේ ලියාපදිංචි කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ හිතනකොත් ඉමේජ් වඩේ එහෙම කිව්වත් මගේ නම සම්පූර්ණ නම නැහැනේ. ඒකින්ද ඒක ලියාපදිංචි කරන්න ඕනේ. ඒතර ඒක තමයි කියන්නේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ කියන්නේ. අර තමන්ගේ නමින් කරා යනවා නම් කඩේ ඒ කඩේ ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණයක් වෙනවා. ඒතර ওই ලක්ෂණේ හවුල් ව්‍යාපාරවලත් තියෙනවා. ඒතර ඒක තව ඉස්සරහට අපිට තියෙන ව්‍යාපාර වර්ගවල තියෙන දේ නිසා ඒක වැදගත්. සමාගම් වලට එහෙම ගියාම තමයි ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි කියලා වෙන්නේ. ඒතර මෙතන තියෙන පොයින්ට් එක තමයි ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. හැබැයි ඒක නම පෞද්ගල නමින් හැර වෙනත් නමකින් තිබ්බොත් අනිවාර්යෙන් මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන. ඊට පස්සේ ඊළඟ එක මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරා. මම හිතුවා ලියාපදිංචි අනිවාර්ය නොවීම කතා කරා. නීතිමය පුද්ගලයන් නැතිවීම කතා කරා.
අකණ්ඩ පැවැත්මක් ගැන කතා කරා. ඊට පස්සේ ලාභය භුක්ති විඳීම කතා කරා. තනියම භුක්ති විඳීම කතා කරා. ඊට පස්සේ තමයි ළමයි වගකීමක් අසීමිත වීම. වගකීමක් අසීමිත වීම කියන්නේ මොකක්ද? ඒතර මම ඔයගොල්ලොත් එක එහෙම කිව්ව. දැන් මගේ වඩේ කඩේ මම පොඩ්ඩක් ලොකු කරන්න ලොකු කෑම කඩයක් කරන්න මම බැංකුවේ ණයක් ගන්නවා. ඒතර මම බැංකුවේ ණයක් ගන්නවා ලක්ෂ 5ක. හරිද? ඒතර මම ලක්ෂ 5ක් දැන් බැංකුවට නැහැ. ඊට පස්සේ මම ණයක් ගන්නවා මගේ යාළුවෙක්. ඒතර මම තව යාළුවෙක් මම තව ලක්ෂයක් ගන්නවා. ඒතර මම හිතන තව එතකොට මම ලක්ෂ කීයක් නැහැ. මම එතකොට බැංකුවෙනුත් ගත්ත ලක්ෂ 5ක් මගේ යාළුවෙනුත් ගත්තම ලක්ෂය. මම ලක්ෂ 6ක් මම නැහැ. ඒතර මගේ මොකක් හරි හේතුවක් නිසා මගේ ව්‍යාපාරය හදිසියේ වහන්න වෙනවා. මගේ ව්‍යාපාරය හදිසියේ වහන්න වෙනවා. එතකොට මට මගේ බැංකු නැයි මගේ යාළුවාගේ නැයි දෙකම කපා හැරෙනවා නෑනේ. එහෙම කැපෙන්නේ නෑනේ. නිසා මම මේ දෙක අනිවාර්යෙන් ගෙවන්න ඕන. එතකොට මගේ පෞද්ගලික දේපල කැප කරලා හරි මං මේ ණය ගෙවන්න ඕනේ. ඒක තමයි කියන්නේ වගකීම අසීමිතයි වීම කියන්නේ. එතකොට අපි ඉස්සර සමාගම් වල කතා කරනවා ඒ වල වෙන්නේ තමන් යොදවන ව්‍යාපාරය යොදවන මුදලට හැර තමන්ගේ වත්කම් කැප කරන්න ඕනේ සමාගම් වල වගකීම් පියවන්න. ඒතකොට මෙතන කියන්නේ අපේ දැන් ව්‍යාපාරය ආරම්භ කරලා අපි ණයක් ගන්නවා. හදිසි අපි ව්‍යාපාර කටයුතු නැවතිනවා. එතකොට අපි ණය ගෙවන්න අපි ඕනේ. ගෙවන්න ඕනේ. ඒ ණය අපි ගෙවන්න ඕනේ ඉඳ අපේ පෞද්ගලික දේවල් කැප කරලා හරි අපි ඒක ගෙවන්න ඕනේ. ඒක තමයි කියන්නේ වගකීම අසීමිතයි වීම කියන්නේ. ඒතකොට වගකීමක් අපි නිර්වචනයක් අපි හිතන ගත්තොත් අපි ව්‍යාපාරය ආරම්භ කරන් ළමයි අපි ප්‍රාග්ධනයක් යොදනවානේ. ව්‍යාපාරය ආරම්භ කරලා ප්‍රාග්ධනයක් යොදනවා. ඒ යොදන ප්‍රාග්ධනයේ නට වඩා අපි දේපල කැප කරන්න වෙනවා. ණයක් කල්සිය මොකක් හරි තිබ්බොත් ඒක ගෙවා ගන්න බැරි වුණොත් අපිට කඩේ වැහුණොත් අපේ පෞද්ගලික දේවල් කැප කරලා හරි අපි ඒකට ගෙවන්න වෙනවා. ඒතර ඒක තමයි වගකීම අසීමිත වීම කියන්නේ. ඒතර ඒක ව්‍යාපාර හවුල් ව්‍යාපාර වල ගත්තත් ඒක එහෙමයි. ඒ විදිහට හවුල් ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර ඒ වගේ ටිකක් වගකීම අසීමිත කැලල අපිට ඉස්සරහට ගොඩාක් අහු වෙනවා. ඒතර ඒවල මම කතා කරන්නම්. දැන්ට තියන ඔළුවට දාගන්න වගකීම අසීමිත කියන්නේ මෙහෙම කාරණාවක් කියන්නේ. අපි ව්‍යාපාරයක් ආරම්භ කරන මුදල් වලට අපිට කැප කරන්න වෙන ගාණ වැඩි කියන්නේ. කේවල ස්වාමී ව්‍යාපාරයක්. හදිසි අපි ණයක් ගත්තොත් අපි කඩේ යවුණොත් අපිට ඒක ගෙවන්න ඕන හින්දා අපි පෞද්ගලික දේපල ඉඩ කඩන් ඒක ඔක්කොම කැප කරන්න වෙනවා. කැප කරලා තමයි ඒවට ගෙවන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔයගොල්ලොත් එක මම කතා කරා. එතන ලක්ෂණ ටික ඔක්කොම වගේ. ඊට ඊළඟ එක තමයි ළමයි මේවල අපි දැනගන්න ඕනේ වාසි අවාසි. වාසි අවාසි ගත්තොත් මෙහෙමයි. ඒ වාසි අවාසි ගත්තොත් ළමයි අපිට ලක්ෂණ වලින්ම ගන්න පුළුවන්. මොකද්ද මේ වාසි අවාසි වලට? ඒතර වාසිය තමයි ළමයි අපිට කේවල් ස්වාමී ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කේවල් ස්වාමී ව්‍යාපාරයක් කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරය. ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් නම් දැන් මම වඩේ කඩයක් කරාගෙන වඩේ කඩයක් කරනවා නම් මට ඒ වඩේ කඩේ ඉන්නවනේ නිකන් මහලු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නීති මේ උත්නේනේ. ඒකින්ද මට පහසුවෙන් ඒක ආරම්භ කරන්න පුළුවන්. ඒතකොට ඒක වාසිය. පහසුවෙන් ආරම්භ කර හැකීම ඒක වාසිය. එතකොට ඔය ව්‍යාපාරය ආරම්භ කළා අපිට ලාභයක් උපයන්න පුළුවන්. ඒ ලාභේ තනියම අපි භුක්ති විඳිනවා. ඒතර ඒක අපේ වාසිය. ලාභේ තනියම භුක්ති විඳිනවා. ඒතර ඒක අපේ වාසිය. ඒතර අපේ ව්‍යාපාරයේ තොරතුරු අපි අතර විතරනේ තියෙන්නේ. මගේ ගාව විතරනේ තියෙන්නේ. ඒතරේ තොරතුරු වල ආරක්ෂිතභාවය හැක ගන්න පුළුවන්. ඒතර ඒකත් වාසිය. හරිද? එතකොට අවාසිය කියන්නේ මොනවද? ඒතර පළවෙනි අවාසිය අපිට ගන්න පුළුවන් වගකීම අසීමිත වීම. අපි යොදන ප්‍රාග්ධනයට වඩා කියන අපි ව්‍යාපාරය ආරම්භ කරන මුදලට වඩා වැඩි ගාණක් හදිසියෙ ගෙවන්න වෙනවා. වගකීම එක්ක බැඳුනොත් අපි කියන්නේ බැංකු ණයක් එක්ක ඒ වගේ බැඳුනොත් අපිට ඒව එකක් ගෙවන්න වෙනවා. ඒතකොට වගකීම අසීමිතයි. ඊට පස්සේ ඊළඟ අපි ගත්තොත් අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. හදිස්සියේ මගේ මුදවීමක් හේතුවෙන් මගේ මරණය හේතුවෙන් මගේ ව්‍යාපාරය අඩාල වෙනවනේ. මගේ ව්‍යාපාරය නැවතෙනවනේ. ඒතර ඒකත් අවාසියයි. අකණ්ඩ ව්‍යාපාර පැවැත්මක් නොමැති වීම. ඒතර ඒකත් අවාසියයි. ඊට පස්සේ නීතිමය පුද්ගල වායන් නොමැති වීම. ඒතර නීතිමය පුද්ගල වායන් නොමැති වීම අවාසියක් වෙන්නේ කොහොමද කියලා ඔන්න හිතන්න පුළුවන්.
නීතිමය පුද්ගල දායන්න නොමැතිවීම ළමයි අවාසියක් වෙන්නේ. දැන් අපිට නඩුවක් දැම්මොත් ඒක අපි නඩුව දාන්නේ අපේ නමටනේ. ඒතර ඒක අපිට කැරලන්නේ. අපි ව්‍යාපාරේ නම දැම්මොත් ඒක ඉච්චර අපිට අවුලක් නෑ. ඒතර ඒක ව්‍යාපාරේ අපිට පොඩ අවුල්. ඉතින් ඒකත් අවාසියක් තමයි ඒක පුද්ගල ව්‍යාපාරේ. හරිද ළමයි? අපි දැනට තොල නවත්තලා ඊළඟ එකට අපි යමු. අපි ඊළඟ කොටස කතා කරමු හවුල් ව්‍යාපාරේ ඊළඟ මේකෙන්. අදට දැනට නවත්තමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් හවුල් ව්‍යාපාර සමාගම් සමුපකාර සමිතිය වගේ ඉස්සරහට කතා කරමු. දැනට නවත්තමු. ආයිබෝ.